Good morning guys. It's day 2. අපිට අද මුලින්ම එහෙම ලොකුවට කරන්න මොකුත් නැහැ. හවසට තමයි තියෙන්නේ Miracle Garden, Global Village. ඒක හරිම ඉන්ටරෙස්ටිං, හරිම ලස්සනයි. අද උදේම shopping තමයි අපි යන්න හිතන් ඉන්නේ. These are some clips from day 1. Day 1 වල vlog එක හදිසියෙවත් කවුරු හරි බලලා නැත්නම් මම ඒකට රිමයින්ඩර් එකක් දෙන්න තමයි මේ ටික දැම්මේ. ඒකත් බලලා එන්න. මම හිතන්නේ අද day 2 එක අනිත් දවස් වලට වඩා තව ගොඩාක් හොඳ දවසක් වෙයි. මොකද අපිට හරිම ඉන්ටරෙස්ටිං දේවල් කරන්න තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම ටිකක් හදාගන්න තමයි යන්නේ. අපි ඉන්න පැත්ත දේරා. ඒක සාමාන්‍යයෙන් ටිකක් අපි සාමාන්‍යයෙන් කොළඹ ඉන්නවා කියේ. ඊතර බර්ජ් ඛලීෆා පැත්තට යන්න මාර ලස්සනයි, මාරම ලස්සනයි. අපි ඉරයි ගියා. කලින් vlog එක දැක්කනම් දකින්න නැති ඩිනර් ක්‍රූස් එක ඊළඟට අනිත් දේවල් ඔක්කොම අද දවසෙත් හරිම ෂෝක් දේවල් ටික කරගන්න තියෙනවා. දැන් උදේ වෙලාව කීයද? 6ට විතර ඇති. 6යි කාලයි විතර. අද අපිට උදේම බ්‍රෙක්ෆාස්ට් අරගෙන අද තමයි ටිකක් shopping කරන්න තියෙන දවස. අපිම ගිහිල්ලා අපේ group tour එකක් නියාව. ඉතින් එතකොට අර යාළුවත් එක්ක ගිහිල්ලත් shopping කරන්න දවසක් තියෙනවා. හැබැයි අද තමයි අපි කට්ටිය ගිහලා shopping කරගන්නේ. මුලින්ම අද day 2 නේ. මං කොහෙද ට්‍රිප් එකක් ගියාම හරි ආසයි උදේම හැරිලා ජනේලෙන් එළිය බලන්න. ඊට පස්සේ අපි දෙනාත් එක්ක morning coffee එක හදාගත්තා. මෙයාගේ කෝපි එකයි මගේ වතුර එකයි. වතුර වැඩි වුණා නේද? අපි දෙන්නගේ රසටම තේ හදන්නේ මෙයා තමයි. ඔව් ඇත්තනේ. අද අපි shopping කරන්න යනවා day to day එකකට. day to day වල ලොකුම එක තමයි අල්කාරාම වල තියෙන්නේ. ඒකට තමයි අද අපි යන්නේ. එකේ ෆ්ලෝර්ස් 5ක් විතර තියෙනවා. එක දේවල් නැති දෙයක් නැහැ. හැබැයි තෝරලා වීරලා බලලත් ගන්න ඕන. අර බජට් shopping වලට කියලා තමයි කියන්නේ. ඒ වුණාට ඉතින් මේ බලලා ගන්න ඕන. We got ready for shopping. I think we are twinning. අද අපි shopping යන්න යන්නේ. අද තමයි අපි shopping යන පළවෙනි දවස. එයකොටම කලින් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න හදන්නේ. මං හිතුවා අද vlog එකේදී මම ඔයගොල්ලන්ට බ්‍රෙක්ෆාස්ට් ස්ප්‍රෙඩ් එක පෙන්නනවා කියලා. මම අද vlog එකේදී විතරයි ඔයගොල්ලන්ට බ්‍රෙක්ෆාස්ට් එක පෙන්නන්නේ. බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. මොකද අර පොඩි දේවල් ටිකක් වෙනස් වෙලා අර එකම එක වගේ තමයි ගොඩක් වෙලාවට තිබුණේ අපේ හොටෙල් එකේ. ඊට වඩා දේවල් ඉතින් පෙන්නන්න තියෙනවානේ ඩුබායි ගියාම. හැබැයි කියන්න ඕනේ මේ රමාඩා එකේ මේ ඒගොල්ලන්ගේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක ඇත්තටම හොඳයි. මොකද අපි දවස් 4ක් කෑවා. ඒත් එපා වුන්නේ නැහැ. ඒක හොඳයි ඇත්තටම. අපි කට්ටිය අපි දෙන්නයි අපේ යාළුවෝ දෙන්නයි හිමින් සැරේ අපි අද දවසේ මොකද කරන්න කියලා කතා වෙවි ඉන්නේ. මොකද අපි දැන් අද Miracle Garden එකට ඒවට යන්න ගානට වෙලාවට හොටෙල් එකට ඇවිල්ලා ඉන්නත් ඕනේ. හොඳට shopping කරන්නත් ඕනේ. ඉතින් කොහොම හරි අපි අද දැන් plan කර ඉන්න මොනවද කරන්න කියලා. අපි දැන් ඔය අද යන්න දාගත්ත day to day එක අල්කාරාම එක ඒක පොඩ්ඩක් දුරයි අපේ හොටෙල් එකට. ඉතින් අපි ටැක්සි එකක යන්න තමයි හිතුවේ. අපි අර 4 දෙනෙක් හොඳ වෙලාවට ඉන්නවනේ. එතකොට අර බෙදිලා යන හින්දා මේ ඒක පොඩ්ඩක් ෂේප් වෙනවා. ඒ හින්දා අවුලක් නැහැ. මේ තියන්නේ අපේ හොටෙල් එකේ එළිය. හරිම ලස්සනයි. මේක වටේ තියෙනවා ළමයි. හරිද? ඔක්කොම අර හොඳම අර බජට් shopping malls තියෙන්නේ ඔක්කොම වටේ. අපිට එළියට ගිහින් ආව තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ.
හැබැයි එද අපේ යාළුවෝ දෙන්න එනකන් අපි දෙන්න ටක් ගාලා ඉස්සරහ තිබ්බ shopping mall එකට ගිහිල්ලා අරගෙන ආවා. ඒ දැක්කද ළමයි ඒක අර මගේ shampoo එක. ඒකට තිබ්බ හොඳ offer එකක්. දැන් අපි බලහගෙන ඉන්නේ අපේ ටැක්සි එක යනකම් මං හිතන්නේ මේ ටැක්සි ඔක්කොම එක වගේ හරියද ඒගොල්ලෝගේ අර টොප් එක විතරයි වෙනස් වෙන්නේ පාට මේනේ ඒ කල එක කම්පනීස් අනුව වෙනස් වෙන්නේ and here we are at day today දැක්කනේ ලොකුයි අල්කරාම වල තියෙන එක ඔගලන්ට මේ shopping කරන ඒවා වැඩි ඉන්ටරෙස්ටිං ද දන්නේ නැහැ නේ මම හින්දා පොඩ්ඩක් shopping කරන කෑලි පොඩ්ඩක් අඩු කරලා මේ මිරකල් ගාඩන් එකේ ග්ලෝබල් විලේජ් එකේ කෑලි වැඩි කරා. මොකද ඒවනේ අනේ ඉන්ටරෙස්ටිං. හැබැයි මේ මම ඔයගොල්ලන්ට ඕන ටික කියන්නම් හරිද? අර ඕන් නැති විදිහට දික් කරන්න ඕනේ නැහැ කියලා මට හිතුණා. මේකේ ෆස්ට් ෆ්ලෝර් එකේ තිබුණේ ඔය එක ඔය ගෙවල් වලට ගන්න කෑම බීම බඩු හරිද ඔය එක මොනවද ඩේට්ස්, ඔලිව් ඔයිල්, චොක්ලට්, චීස් ඔය ඔය දේවල් හරිද? ඉතින් අර මුලින්ම කෑම තියෙන තැනකට ගියාම එතනින් එළියට එන්න ටිකක් අමාරුයි. අපි මං හිතන්නේ මේ ෆ්ලෝ එකේ තමයි වැඩිපුරම වෙලාවක් හිටියේ. ඉඳලා අනිත් ෆ්ලෝස් ටිකේ දිව්වා අන්තිමට. මේ මෙතන කොනේ තියන ළමයි මාර විශාල පැකට්ස් චිප්ස් හරිද? මේ හැබැයි ඒ ඇත්තට චූටි ඒවා තියෙන්නේ. ඒතර දකින්නකොට අර ලොකු දේවල් හරිම ආසයිනේ. මේ කොහොම ගෙදර අරගෙන හිටනවා දැක්කට පස්සේ මම ඔය හරිම ආස දේවල් තමයි ඉතින්. for the reference මං හිතුවා මේ මගේ අත තියලා ඔයගොල්ලන්ට පෙන්වන්න. day to day කියන්නේ usually කට්ටිය shopping කරන්නේ ඒ වුණාට අපේ රමාඩක ගාව තිබ්බ malls වල chocolate වලට මීට වඩා හොඳ offers තිබ්බා. ඉතින් අපි ඒ හින්දා ඒ ළඟ malls වලින් තමයි chocolate ගත්තේ. ලොකුවට මෙතනින් ගත්තේ නැහැ. ඊළඟට මේ තියෙන එක ෆ්ලෝස් වල තියෙන දේවල් ඔයගොල්ලෝ බලන්නකො නැති දෙයක් තියනවාද කියලා. අර උඩම ෆ්ලෝ එකේ shoes, heels මාර ලස්සන ඒවා ගොඩාක් තියෙනවා. අර reasonable prices වලට. but we were running out of time. හින්දා ටක් ගාලා අරගෙන මේ පේනවනේ bill එකේ size එක day to day ගියාම ඔන්නෝක තමයි තත්ත්වය. හැබැයි අපි හොඳයි හරිද? අපේ යාළුවෝ කට්ටියට bags 4ක් විතර තිබ්බා. අපිට bags මං හිතන්නේ 2ක් කොහෙද තමයි තිබුණේ. ඒතේ හැම දෙයක්ම ඇත්තටම worth ළමයි. මේකප් ඇන්ඩ් පර්ෆියුම්ස් නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ මෙතනින් ගන්න. අනිත් දේවල් නම් ඇත්තටම හොඳ worth දේවල් තිබ්බා. දඩබිඩි කාලා හොටෙල් එකට ඇවිල්ලා ලන්ච් ස්පොට් එකක් හොයාගෙන ලන්ච් අරගෙන ඊට පස්සේ වොෂ් දාලා චේන්ජ් කරගෙන මිරකල් ගාඩන් යන්න දැන් මේ කෝට්ස් එකට ඇවිල්ලා මේ යන ගමන් තමයි ඉන්නේ. මම ලස්සන පින්ක් කලර් ගවුමක් ඇඳන් ඉන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති හරියට. ඔයගොල්ලන්ට පස්සේ පෙන්නන්නම්. And I wanted to show you guys my cute bag. I love this bag. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම කොහොමද හරි කැමති කියලා බර්ගන්ඩි වලට. බලන්න ළමයි ඒගොල්ලන්ට වතුර නැති වුණාට හරිම ලස්සනට මේන්ටේන් කරන හැටි මල් වවලා රෝස් පාටයි මාර ලස්සනයි. මේ ඔයගොල්ලන්ට මට කියන්න බැරි වුණානේ. අපි මේ දැන් මුලින්ම යන්නේ මිරකල් ගාඩන් එකට යන්න කලින් ජුමේරා බීච් එකට. මේ තියෙන්නේ මේ මොකද ෆියුචර් මියුසියම් එක. ඩෝනට් එක වගේ එක. මං හිතන්නේ මගලන්ට කලින් vlog එකේ රැට පේන හැටි පෙන්නුවා. මෙහෙම තමයි දවල්ට පේන්නේ. පස්සේ අපි එතනට යනවා. එතකොට මගලන්ට කියන්නම්කෝ තාම. Burj Khalifa. Look how pretty. අපි Burj Khalifa වලට දවසක යනවා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නකෝ. මම ඔය හැම තැනටම ඔයගොල්ලෝ එක ගැන යනවා. හරිද? ඔයගොල්ලන්ට පිනත Burj Al Arab එකට පේන්නේ හොටෙල් එක. මම දැක්ක ශ්‍රී ලංකන් YouTuber කෙනෙක් one of my favorite YouTubers වජිර ඒකට ගිහිලා vlog එකක් කරලා තිබ්බා. That's one of the best hotels ever. මෙන්න මේ තියෙන්නේ ජුමේරා beach එක. මාරම ලස්සනයි. අර ඒ වුණාට ලංකාවෙත් මේ ලස්සන බීච් තියෙනවානේ. අර ඒ හින්දා ඒකේ ලොකු විශේෂත්වයක් නෑ. අර Burj Al Arab එකට යන්න නම් ඇත්තටම ආසයි. I am so grateful for my sweetest friend Hansika for taking these cute video clips. Just trust me, you'll be fine. And when I'm back in Chicago, I feel it. Another version of me, I was in it. Oh, I wave goodbye to the end, the beginning. මං හෙට ගිය පෙළේ ඉඳන් හිතුවා ඒගොල්ලෝගේ හොස්පිටල්ස් ක්ලිනික්ස් මොන වගේද කියලා. ඔය දැන් පේන්නේ ක්ලිනික්ස් වගේක්. එක දිගට තිබ්බ ක්ලිනික්ස්. දැන් අපි මේ යන්නේ කොහෙද දන්නවද? The iconic
man-made island Palm Jumeirah. ඔගොල්ලෝ අහලත් ඇති ඒක හදලා තියෙන්නේ ගහක් හැඩයට. If you guys didn't understand what I told, මේ තියෙන්නේ map view එක. ඔය view එක ඔය විදියට අපිට පේනවා අපි plane එකේ එද්දී. හරිද? මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. අපි එන දවසේ flight එකේ මම ඒක record කරගත්තා. අපි මේ යන්නේ underwater tunnel එකකින්. මේ Palm Jumeirah වල private beach එකක් තියෙන villas තියෙනවා ළමයි කියන්නේ just for yourself beach houses වගේ නිකන් හිතන්නකෝ ඔයාගේ ගෙදර තියෙනවා ඔයාගේ ගෙදරට private beach එකක් තියෙනවා කියලා that's so iconic so cool and now we are passing by one of their coolest hotels Atlantis I'll show you guys a better clip later on ඊළඟට තව ෂෝක් එකක් තියෙනවා Atlantis the Royal. Look at the architecture, guys. Prima donna girl, yeah. All I ever wanted was the world. Alama mo zoom kala pennanne. That's one of the craziest the water parks ever. Atlantis water park. Api kawada hari yamu hari dekata. Adi ara ya balloon ekkut tiyenawa. Can you guys see? ඈතට හරි මම පෙන්නන්නේ දැක්කද? Oh so cool. Cannot that I need it all. The prima donna life, the rise and fall. මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට කිව්ව පෙන්නන්නම් කියලා Atlantis hotel එක. That's one of the most iconic and luxurious hotels ever. ඊළඟට ඔයාලා කවුරු හරි ගිහිල්ලා තියෙනවා නම් මං හරි ආසයි ඔයගොල්ලන්ගේ experience එක ඔයගොල්ලෝ share කරගන්නවා නම් comments වල මං හරි ආසයි ඒව අහන්න. අපි හැමෝත් එක්කම share කරගන්න. We'd love to hear. ඔන්න ළමයි finally අපි ඇවිල්ලා ඉන්නවා අද දවසේ main destination දෙකකින් එකකට. මේ තියෙන්නේ Miracle Garden එක. අපි ඉන්නේ entrance එකේ. බලන්න ලස්සන Miracle Garden is such a dream guys. මම ඔය TikTok වල දකින්නකොට මම එන්න හරිම ආසාවෙන් හිටපු තැනක් තමයි Miracle Garden එක. අනේ මට හරිම සතුටුයි. එහෙම ලොකු ඉඩක තියනවා නෙමෙයි. අර limited space එකක ලස්සන දේවල් හරිම ෂෝක්. අර ගෑනු ළමයි නම් ගොඩාක් ආස හිතෙන දේවල් ගොඩාක් තියෙනවා. අර මල් තින් ගර්ල්ස් තමයි ගොඩක්ම වගේ දේවල් වලට නම් කැමති. මේන මගේ ස්වීට් යාළුවා. ඊළඟට vlog එක කරන්න මේ වෙන දෙන්නේ බාරගත්තා. ट्रैक के नाम है हाय गाइस Miracle Garden ini gua ट्रैक කරන gua ගොඩ වරින් මැද්දට මම මාව ट्रैक කියලා අදී ඉන්නවා හරියට දෙමු මැද්දට the biggest garden නේද biggest 90 million of flowers in Miracle Garden and if you can zoom there you can see two horses Tengok aneh hari ini. Apaan camp ni gini guys? අපි වගේ ෆෑන් කෙනෙක්. අපි කරලා දෙන්නේ මොකද? කොහොමද ළමයි හැකියාව දෙන්නද දිගටම මලේසියට මේ vlogs කරගෙන යන්න? මම පැත්තටලා ඉන්න එයාට කියනවා කතා කරන්න කියලා. අම්මෝ ඔයාලත් හරි කැමති වෙයි නේද? ඉන්න පෙන්නන්න. අපි යන්නේ ඇතුළට. ලස්සනයි එළියටත් පේනවා ඇතුළට තවත් ලස්සනයි. මේ කෙනෙක් මොකද්ද ගිම්බල් එක අරගෙන දැන් හරි වැඩක් කළා තියෙන්නේ. හැබැයි හොඳයි. අනේ මම මට ටික වෙලාවක් මේ ගිම්බල් එක අරගෙන යන්න දුන්නා. මට පුරුදු වෙනවද කියලා බලන්න. මේ හරි ගියේ නෑ වැඩේ. මම ඊට පස්සේ එයාටම දුන්නා. මට අර ෆෝන් එක මගේ අතට හොඳ grip එකට අහුවෙනකොට තමයි හොඳ. ඒතර තමයි මට පහසු. ඊට පස්සේ මම එයාටම ගිම්බල් එක බාර දීලා මං ඉතින් මේ මගේ ෆෝන් එකෙන්ම රෙකෝඩ් කරගෙන ගියා මට පුළුවන් පහසු විදියට. අපි අතුලට යන්නේ. So I'll make it so easy to fall in love. So come give me a call and we'll fall into it. ලස්සන ළමයි හිතන්න වතුරත් නැතුව මෙච්චර ලස්සනට. හැබැයි අපි පොඩි නෝට් කරපු එකක් තමයි එකම මලද මන්ද වවලා තිබ්බේ පාටින්. හැබැයි කොහොම හරි ලස්සනයි. මාරම ලස්සනයි.
අනේ මට දැන් මෙහෙම දකිනකොට හරිම ආසයි ආයේ යන්න තියනවා නම් එතන ඉන්න තියනවා නම් කියලා හිතෙනවා. ඒ තරමට ෂෝක් ලස්සනයි. I'm the perfect mix of Saturday night and the rest of your life, and anyone with a heart would agree. It's so easy to fall in love with me. දැක්කද ළමයි මේ අර මල්වල තියෙන ප්ලේන් එක අපි එතනට පස්සේ එමු. මම දැක්ක හරිම ෂෝක් ෆොටෝ ලොකේෂන් එකක්. මම දැන් ඒකට දුවගෙන යන ගමන් ඉන්නේ. අර ඉස්සෙල්ලා හාට්ස් වගේ තිබ්බනේ. එතන සෙනග වැඩි. හැබැයි මෙතන හාට්ස් තියෙන තැන සෙනග අඩුයි. ඒ වගේම ඉර එළිය වැටෙන පැත්තත් එක්ක එතන හරිම ලස්සනයි ෆොටෝ ලොකේෂන් එකක් විදියට. ගර්ල්ස්ලට ඉන්ස්ටවර්දි පික්ස් ගන්න නම් නයිස්ම ස්පොට් එකක් තමයි නේද ළමයි? මෙතන ඉන්නත් හරි සපෝටිව්. හරිද? ඒ කියන්නේ අර හැමෝම ආසයි නෙතන ෆොටෝස් ගන්න. ඉතින් හැමෝම අයින් වෙලා ඒ කියන්නේ එක කට්ටි ගන්නවා. ඉතින් ලස්සනයි. මම හිතන්නේ අපිට ගවුම සම්පූර්ණයෙන්ම දැන් පේනවා. I wanted to give you guys a fit check. හැබැයි බැරි වුණානේ. දැන් බලා ගන්න පුළුවන්. අපි මෙතන cute pictures ගත්තා. හන්සිකායි මයි මලිෂයි. ඊළඟට මේ ගර්ල්ස්ලා දෙන්නෙක් මලිෂට කියලා ෆොටෝස් උත් ගත්තා. මං හිතන්නේ මිරකල් ගාඩන් එක බලන්න අයිඩියල්ම ටයිම් එක තමයි මේක. මොකද අර සන් කිස්ඩ් වගේ අර ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් මේ වෙලාවට. හරිම ලස්සන නිකන් අර එක උදේම එහෙම නැත්තම් මේ වගේ හවස වෙලාව තමයි මට හිතෙන්නේ හොඳම මිරකල් ගාඩන් එකට එන්න. අපි එක එහෙම කලින් දැනගෙන හිටියේ නෑ. හොඳ වෙලාවට අපි කියපු අර ට්‍රැවල් ඒජන්සි එක ඒගොල්ලෝ නයිස් එකට ඒවා ඔර්ගනයිස් කරලා තිබ්බ ඇත්තටම. පර්ෆෙක්ට් ටයිමින් එක. ඊළඟට මිරකල් ගාඩන් එක අවුරුද්ද හැම කාලෙම ඕපන් නැහැ. ඒක යූෂුවලි නොවැම්බර් to ඒප්‍රිල් වගේ තමයි මම හිතන්නේ ඕපන්. ඉතින් එතකොට ඔයගොල්ලෝ මිරකල් ගාඩන් එකට යන ගොඩාක් ආස කෙනෙක් නම් ඔයගොල්ලෝගේ ඩුබායි ටුවර් එක ඒ කාලේ ඇතුළතදී දාගන්න. So you can keep me inside the pocket of your ripped jeans, holding me closer till our eyes meet, and you won't ever be alone. Wait for me to come home. ඒගොල්ලෝ මේ ගාඩන් එක මිරකල් එකක් කියලා හිතන්නේ මෙච්චර කාන්තාරයක් මැද්දේ මෙච්චර මල් ගොඩක් වවල වෙනම කන්සෙප්ට් එකක් ඒගොල්ලෝ අරගෙන අවිල්ලා තියනවානේ. ඉතින් ඒ හින්දාලු What if we rewrite the stars? Say you were made to be mine. Nothing could keep us apart. You were the one I was meant to find. බංකලන්ට කලින් කිව්වේ අර මල් වවල තියෙන ප්ලේන් එක මාරම ලස්සනයි. I live my day as if it was the last. Live my day as if there was no past. Doing that all night, all summer. Gonna spend it like no other. I'm gonna dance my heart out till the dawn. But I won't be done when morning comes. Doing that all night, all summer. Gonna spend it like no other. මට හිතාගන්න බෑ මං එතන හිටියා කියලා. දැන් මේ වීඩියෝස් වලින් මේවා දකිද්දි මොනවා වුණත් මට හිතෙනවා මේව රෙකෝඩ් කරලා තියාගන්න එක හරිම වටිනවා කියලා. මොකද ආයෙ දවසක බලද්දී මේවා නිකන් ඇත්තටම කොච්චර ලස්සන මෙමරීස්ද නේද අනේ. මේකේ අර ඔහේ නිකන් ඇවිදින්න තැන නෑ. හරිද? හැම තැනක්ම ලස්සනයි. හැම තැනක්ම අමුතුම නිකන් ෆොටෝ ලොකේෂන්ස් තමයි. මේ මාරම ලස්සනයි. Hot summer nights, mid-July, when you and I were forever wild. Crazy days, city lights, the way you play with me like a child.
ඔගොල්ලෝ TikTok එකේ මේ බැලරිනාව දැකලත් ඇති අපි just pass කරේ. ඊළඟට මේ ලස්සන ඇලඩීන්ගේ ඒරියා එකත් මාරම ලස්සනයි. මාරම dreamy. ඊට පස්සේ අපි ආයේ අපේ entrance එකටම ඇවිල්ලා ඊට පස්සේ අපි ඊළඟට යන්න හදන්නේ global village එකට. ඉතින් ළමයි මිරකල් ගාඩන් එක හොඳද? ඔයගොල්ලෝ මිරකල් ගාඩන් එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරන් යන්න. නැත්නම් ඊළඟට ග්ලෝබල් විලේජ් එක දැක්කම ඌව අමතක වෙනවා. මොකද ඒකේ තියෙන වෙනම ෆන් වයිබ් එකක්. ඊළඟට අපි මෙන්න මේ ට්‍රෙන්ඩ් එක කරා. ඔයගොල්ලෝ TikTok ඉන්නවා නම් දැනටම දැකලා ඇති. මට ෂුවර් නෑ මම YouTube එකේ අප්ලෝඩ් කරාද නැද්ද කියලා. ඒකෙත් අප්ලෝඩ් කරන්නම් කරලා නැත්නම් මම TikTok එකේ දැන් ඩුබායි එකේ ඔය දකිනානේ අපි ඔය මිරකල් ගාඩන් එක කියන්නේ ගොඩ කාලයක් බකට් ලිස්ට් එකේ තිබ්බ තැනක් තමයි. හරිම ආසාවෙන් ඒක ඇත්තටම ඒ විදියටම හරිම ලස්සනයි. I'm so happy. ඔන්න දැන් අපි ඉන්නේ global village එකේ. global village කියලා කියන්නේ ඩුබායි වල අර මේ අපි අර අනිවාර්යෙන් යන තැන් තියෙන්නේ. අන්න ඒ හිම තැනක් සහ හොඳ තැනක්. අර අනිවාර්යෙන් යන තැන්වල එච්චර ෆන් නැති තැනුත් තියෙනවා. ඒත් මේක ෆන්. ඒ කියන්නේ අපිට shopping කරන්න පුළුවන්, කෑම තියෙනවා, එක ගොඩක් තියෙනවා, experience කරන්න පුළුවන්. අර ඔක්කොම තියෙන තැන තමයි global village කියලා කියන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. අර හැම රටකම තියෙන iconic දේ එතන නිකන් හදලා තියෙනවා. වෙන වෙන රටවල් වලට වෙන වෙනම නිකන් ස්ටෝල්ස් නිකන් වගේ එහෙම තියෙනවා. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ කලින් දකින්න ඇති චයිනා ඊපස්සේ රෝම් මොහොම තියෙනවා. ඉස්සරහට තව තියෙනවා. හරිද? ඇඩ්වෙන්චරස් දේවල්, shopping ගොඩක් දේවල් තියෙනවා කියන්න ඔයාලට. මුලින්ම අපි එන්ට වෙච්ච තැනම තිබුණ ලයිව් ෆාමසි එකක්. හරිද? ඒකේ මාර ඩිස්කවුන්ට් තියෙනවා ළමයි 80% 75% ඕමම තියෙනවා. හරිද? හැබැයි එක ප්‍රොඩක්ට් එකක් එහෙම ඩිස්කවුන්ටඩ් එක ප්‍රොඩක්ට් එකක් එක්කෙනෙක්ට එකයි ගන්න පුළුවන්. මම ඩේලි යූස් කරන ප්‍රොඩක්ට් මේ බලන්නකෝ. ඒවට මාර විදියට ඔෆර්ස් තියෙනවා. අර ගර්ල්ස්ලට ගියාම පිස්සු හැදෙන විදියට තිබ්බ එක ප්‍රොඩක්ට්ස්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් අතරින් ගැලවිලා ආවා. මේ තියෙන අයිස්ක්‍රීම් එක. අපි දෙන්නත් එක මේ රෙකෝඩ් කරන්නේ මොකද්ද දන්නවද? ශ්‍රී ලංකා. අනේ these are going to be nice memories one day. ඊට පස්සේ අපි දෙගොල්ලන්ට ඕන කරා ස්පෙෂල් කෑම දෙකක් ගන්න global village එකකින්. This is what our friends got. This totally worth the hype. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් හැමෝම ගන්න number 1 එකක් තමයි ඒක. ඊළඟට ටර්කි පැවිලියන් එකේ තව තියෙන එකක් තමයි බක්ලාවා. මේ බක්ලාවත් රහයි. ඒකත් try කරලා බලන්න. ඒක හරිම sweet හැබැයි රසයි. global village එක ඇතුලේ ගොඩාක් food stalls තියෙනවා. අර පැවිලියන්ස් ඇතුලේ එළියේ ගොඩක් try කරන්න පුළුවන්. ඔයාලා ආසාස ඕන එකක්. අර මේක ඇතුලෙන් try කරන්න අපිට ආස හිතුනේ. ඒ තමයි අපි මේ දෙක මේන්ම දෙක try කරලා බැලුවේ. ඊළඟට ඉතින් අපි යනවා එක පැවිලියන්ස් හරහා මෙතින ලංකාවේ එක. හැබැයි ලංකාවේ එක තව බංග්ලාදේශුයි එහෙම එකතු වෙලා තමයි තියෙන්නේ. ලොකුවටම ලංකාවේ ඒවා තිබ්බයි ඉතින්. ලස්සනයි නේද ඕනේ? ඇමරිකාස් ඔය පැත්තේ තමයි අර ඇඩ්වෙන්චරස් දේවල් තියෙන්නේ. හරිද? අපි මේ යන්නේ ඇඩ්වෙන්චරස් දෙයක් කරන්න ළමයි. එක ලෙවල් එකේ මේ දේවල් තිබ්බ. හරිද? මේක තමයි අපි ඇවරේජ් ලෙවල් එක කියලා අපි හිතුවේ. එහෙනම් අපි මේකට යන්න තමයි ඩිසයිඩ් කරේ. මේක පුදුම උඩට යනවා. හරිද? උඩට ගිහිල්ලා හරි හැපැත පේනවා නේද? නිකන් වීසි වෙනවා වගේ එකක් අර මම ඇඟිල්ලෙන් පෙන්නන්නේ. ඒක නම් ආයේ පුදුම නිකන් thrill එක වැඩි. හැබැයි ඒක නම් පොඩ්ඩක් scary. අපි ඒකට ගියේ නැහැ. ඔය කේබල් එකක් හරි හැදලා ගියොත් කියලා මේක නියම ගාන. හරිද? ඒකේ අර coin system එකක් යන්නේ මෙහෙම wonder pass එකක් අපි සල්ලි දීලා ගන්න ඕන.
අපි මේ කියන්න තමයි ඉන්නේ. මේ ඉන්න අපේ යාළුවෝ දෙන්නා මුලින් මේ දෙන්න ගියා ඊට පස්සේ අපි දෙන්න යන තමයි ඉන්නේ. අනේ මේවා කවදා හරි හරිම ස්වීට් මෙමරීස් වෙයි නේද ළමයි. මේක ළමයි ඇතුළු පැත්ත යන එක්කෙනාට තමයි මේක පොඩ්ඩක් බය හිතෙන්නේ. හරිද? මොකද මේක ඈතට වීසි වෙලා කැරගෙන ගන්නවා. හරිද? ඒ කියන්නේ මුලින්ම ටිකක් හිමින් කැරගෙනවා. එතකොට අපිට හිතෙනවා නිකන් කිසි ලොකු මේ ප්‍රශ්නයක් නැහැ, ලොකු අවුලක් නැහැ කියලා. මේ ඉන්නේ අපි දෙන්න. එහෙම තමයි දැන් අපි දෙන්න උඩට ගිහලා හිතාගෙන ඉන්නේ. හරිද? ඊට පස්සේ උනක කැරගෙන ගන්නවා පුදුම වේගෙන්. හරිද? එතකොට දැන් එළියේ ඉන්න එක්කෙනාව එළියට ඇතුළේ එන්නේ ඉන්න එක්කෙනාට ඔයගොල්ලෝගේ වම් අත පැත්තෙන් බිම පේනවා. හරිද? ඒක හරිම ස්කේරි. හරිද? අර නිකන් බිමට වැටෙන්න වගේ නිකන්. එහෙම තමයි ඒක පේන්නේ. හැබැයි උඩ මාරම ලස්සන වීව් එකක් පේනවා. මුළු ග්ලෝබල් විලේජ් එකම පුදුම ලස්සනට පේනවා උඩට ගියාට පස්සේ. හැබැයි ඔය කෑ ගහනවා නේද? කෑ ගහනකොට බය නැති වෙනවා. ඊළඟට ග්ලෝබල් විලේජ් එකේ තියෙන හරිම ස්පෙෂල් දෙයක් තමයි ඒගොල්ලෝන්ගේ තියෙන මේ ස්ටේජ් එකක්. ඒකේ ආටිස්ට්ලා ඇවිල්ලා පර්ෆෝම් කරනවා. හරිම ඩ්‍රීමි පර්ෆෝමන්ස් එකක් ගියා ඒ වෙලේ. අපි ඈතට වෙලා බලන් හිටියා. ඕනම කෙනෙක්ට ඒ සීට්ස් වල ගිහින් ඉඳගෙන එක බලාගෙන ඒ පර්ෆෝමන්ස් එක එන්ජොයි කරන්න පුළුවන්. ඉඳගෙන අපි ඈතට වෙලා බලාගෙන එක ලස්සන හින්දා මේක එච්චර ඩ්‍රීමි හින්දාම අපි ළඟටම ගියා. අපි ළඟටම ගිහලා ඉඳගත්තා විතරයි ඉවර වුණා ළමයි. ඒත් කියන්න ඕන පුදුම ලස්සනයි. අර අපි නිකන් කතාවල දකින්නේ නිකන් ප්‍රින්සස්ලා නේ වගේ හරිම ලස්සනයි දෙන්නම. අපි හරිම සතුටු වුණා හැබැයි. හරිද? අපි අර ඇඩ්වෙන්චර් එක try කරපු එක. එහෙම එක try කරේ නැත්නම් ඇත්තටම වැඩක් නැහැ. ඒ වගේම කියන්නේ අපි කියන්නේ අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව අර කන්න ඕනේවත් ඕන මේවා කාලා අර අයිකොනික් අර ඒකේ මේවා කාලා ඇඩ්වෙන්චරස් දෙයක් කරලා shopping උත් කරලා අර ඩිස්කවුන්ටඩ් එකෙන් ඒ කියන්නේ හොඳ ඒවා තිබුණ එක shopping උත් කරලා enjoy කරලා this was a really good experience 10 out of 10. හරිද? අපි දැන් global village එක ඉවරයි ළමයි. අපි දැන් එළියට යන්න හදන්නේ. හැබැයි තාම ඉවර නැහැ. මොකද අපි තාම අපේ ඩිනර් ගත්තේ නැහැ හරියට. ඔයගොල්ලෝ දන්නවා ඇති Jollibee තාම ලංකාවට ඇවිල්ලා නැති franchise එකක්. So you wanted to try Jollibee. ඒක අර කියනවනේ කට්ටිය juicy chicken තියනවා කී ඔය පිටරටවල කට්ටිය කකා පෙන්නන්නේ. ඉතින් අපිට try කරලා බලන්න ආස හිතුණා. හැබැයි සාමාන්‍යයෙන් අර කියනවනේ ලංකාවේ තරම් flavorful නෑ කියලා. Anyways we wanted to try. So yeah. දැන් නම් ටික හොඳට මහන්සිලා ඉන්න මගේ මූණෙනුත් පේනවා ඇති ඔයාලට. what a game. ඒක shape හැබැයි අපි expect කරපු තරම් නිකන් අපි දැන් අර හිතාගෙන හිටියනේ දැන් කට්ටිය මවලා දෙන විදියට මාරයි කියලා. අර ඒ අර expectation වැඩි හින්දාද මන් දන්නේ එහෙම ලොකු නිකන් KFC chicken තරම් එහෙම ලොකු රහක් ආවේ නැහැ. හැබැයි pasta කරහයි හොඳයි shape. අපි කට්ටිය ළමයි ඔයගොල්ලෝ හිතන්න අච්චර ඇවිදලා ආයේ රෑ පොඩ්ඩක් ගියා shopping mall එකකට මොනවද තියෙන්නේ කියලා බලන්න. මොකද අපි මම ඔයගලන්ට කිව්වා අපේ මොකද්ද අපේ හොටෙල් එක ළඟ තියනවා කියලා හොඳ shopping malls. ඉතින් සුට්ටක් ගිහින් ආවා. හලෝ බයි. අද දවසේ ෂෝක්ම ෂෝක් හැමදාම මෙහෙම මේ ඉන්න තියන හොඳයි වගේ නිකන් නිදහසේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව මේ අද අපි අද නම් මාරම ෂෝක් කොහෙද ඉන්න බෑ රිදෙනවා. අද ඇවිදින්නමයි තිබ්බේ. මිරකල් ගාඩන් එකට ගියා. මිරකල් ගාඩන් එකට ඊට පස්සේ එහෙමම ග්ලෝබල් විලේජ් එකට ගියා. ඒකත් ඇවිදින්නම තියෙන්නේ. හරි දැන් කියෝ ඇති මං යනවා නිදා ගන්න. Thanks for watching guys. I love you all. ඉක්මනටම මීට වඩා ලස්සන vlog එකක් අරන් එන්නම්. subscribe කරලා ඉන්න. Take care. Bye bye.